ඔන්න ඉතින් අද මං ඔයාලට අරගෙන ආවේ පාර අයින ඉඩමක් හොයන කෙනෙක්ට එහෙමත් නැත්නම් පාර අයින ගෙයක් හොයන කෙනෙක්ට වටිනා කියන ඉඩමක් සහ නිවසක් පිළිබඳ විස්තර. ඉතින් මේ ගේ තියෙන්නේ කෑගල්ලේ ඉඳන් හරියටම කිලෝමීටර් 3ක් වගේ එනකොට පොල්ගහවෙල පාරේ තමයි තියෙන්නේ. පාර අයිනෙම තමයි තියෙන්නේ. පර්චස් 21ක් තියෙනවා. ඉතින් මේ ගෙදර සම්පූර්ණ කාමර 5ක් තියෙනවා. බාත්රූම් 3ක් තියෙනවා. ඉතින් මේ තමයි කෑගල්ල පොල්ගහවෙල ප්‍රධාන පාර. ඉතින් ප්‍රධාන පාර අයිනෙම තමයි මේ ඉඩමයි නිවසයි පිහිටලා තියෙන්නේ. ඉතින් මේ තමයි නිවසේ එක් පැත්තක් මෙතන තියෙනවා ලින්ද ආවරණය කරලා තමයි තාප්පකින් තියෙන්නේ. ඉතින් ලින්දට මෝටරයකුත් දාලා තියෙනවා. ලින් වතුරක් තියෙනවා. පාරෙන් එන වතුරක් තියෙනවා මේ ගෙදරට. නිවසට ඇතුල් වෙන තැන කාමරයක් තියෙනවා. එහා පැත්තෙන් ওই විදිහට තව කාමරයක් තියෙනවා. ඉතින් විශාල සාලයක් තමයි මේ ගෙදරට තියෙන්නේ. සාලය කොටස් දෙකක් වශයෙන් තමයි තියෙන්නේ. ඉතින් විශාල ගෙයක් හොයන ඔයාට මේක හොඳ අවස්ථාවක්. ওই විදිහට තමයි සාලේ තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ටයිල් කරලා තියෙන උඩ තට්ටුවයි පල්ලෙහා තට්ටුවයි දෙකම. ඉතින් ගෙයක් මිලදී ගන්න ඔයාට ගෙදර තියෙන ගහක් කොළක් වුණත් හරිම වැදගත්. මොකද තමන් වියදම් කරන වටිනාකමට හරියන විදිහේ ගෙයක් හොයාගන්න ඕනේනේ. මොකද සමහර අය ගෙදරක මිල විතරයි බලන්නේ. හැබැයි එහෙම බලන්නේ නැතුව තමන් වියදම් කරන වටිනාකමට හරියන ඉඩමක් සහ නිවසක් බලන ඔයාට තමයි මම මේ වීඩියෝ අරන් එන්නේ. ඉතින් මේ තියෙන ඉහළ මහල ඔය විදිහට බැල්කනි එක තියෙනවා. එතනින් ගියාම පුංචි වීව් එකක් තියෙනවා. ඔය තියෙන්නේ කෑගල්ල පොල්ගහවෙල ප්‍රධාන මාර්ගය. ඉතින් ඕන වෙලාවක බස් තියෙනවා මේ පාරේ. ඒ හින්දා කිසිම ප්‍රශ්නයක් වෙන්න දෙයක් නැහැ. ප්‍රධාන පාසල් වලට ළමුන් ඇතුළත් කිරීමේ පහසුකම තියෙනවා. මොකද කිලෝමීටර් 3ක් විතරයි තියෙන්නේ. හැමදේම අත ළඟ. ওই විදිහට තමයි උඩ තට්ටුවේ බැල්කනි එකේ ඉඳන් බලපුවාම තියෙන view එක තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඉහළ මහලේ තියෙන බාත්රූම් එක. බාත්රූම් එකත් ලොකු බාත්රූම් එකක් තමයි ඉහළ මහලටත් තියෙන්නේ. ඉතින් මේ විදිහට අංග සම්පූර්ණ බාත්රූම් එකක් ඉහළ මහලෙත් සවි කරලා තියෙන්නේ. උඩ තට්ටුවේ තමයි ප්‍රධාන නිදර කාමරේ තියෙන්නේ. ඒකේ මේ විදිහට බිත්තියට සවි කරලා තියෙන විශාල කබඩ් එකක් තියෙනවා මේ වගේ. ඉතින් මේ විදිහට ඒ කාමරේ ලොකුයි අනිත් කාමරයට වැඩිය. ওই විදිහට තමයි ඉහළ මහලේ ප්‍රධාන නිදර කාමරේ පිහිටලා තියෙන්නේ. ඉතින් මේ නිවසට පාරෙන් එන ජලය තියෙනවා. ගෙදර ලින්දෙන් මෝටර් කරගන්න ජලය තියෙනවා. ඒ වගේම ඉන්ටර්නෙට් පහසුකම් ඒ හැමදේම අරගෙන තියෙන්නේ. ඒක නිසා ඒ පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැමදේම නිරවුල් කරලා තමයි තියෙන්නේ. හැම පහසුකමක්ම තියෙනවා. මේ තියෙන්නේ උඩ තට්ටුවේ තියෙන අනිත් කාමරය. මේක ප්‍රධාන නිදර කාමරය තරම් විශාල නැහැ. මේක තමයි උඩ තට්ටුවේ තියෙන අනිත් කාමරය. ඉහළ මහලේ කාමර දෙකයි. කාමර දෙකට විශාල බාත්රූම් එකක් තියෙනවා. බැල්කනියක් තියෙනවා. ඒ ටික තමයි ඉහළ මහලේ තියෙන්නේ. පල්ලෙහා තට්ටුවේ තමයි තියෙන්නේ අනිත් කාමර 3යි. පල්ලෙහා තට්ටුවටත් තියෙනවා වෙනම බාත්රූම් එකක්. කෑම කාමරේ තියෙනවා. ඒ ටික තමයි පල්ලෙහා තියෙන්නේ. මෙහෙම තමයි ඉහළ මහලේ ඉඳන් බලපුවහම සාලය පේන විදිහ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කෑම කාමරේ තියෙන්නේ. කෑම කාමරයත් ඉතා විශාල කෑම කාමරයක් තියෙනවා. කෑම කාමරේ ළඟම තියෙනවා බාත්රූම් එකක්. ඔය විදිහට ඒ බාත්රූම් එකේ හැම පහසුකමක්ම තියෙනවා. මේ බාත්රූම් එකේ හොට් වෝටර් තියෙනවා. ඉතින් ඔය විදිහට ඒකත් ලොකු බාත්රූම් එකක්. ඉතින් මේ ගෙදර තියෙන බාත්රූම් දෙකත් ලොකුයි. කාමරත් ඒ වගේම ලොකු කාමර තියෙන්නේ. සාලයත් ඒ වගේ, කෑම කාමරයත් ඒ වගේ. Tamanට නිදහසේ ඉන්න පුළුවන් විදිහේ
ගෙයක් තමයි මේක. මෙතන තියෙනවා තව කාමරයක්. ඔන්න ඔය විදිහට පල්ලෙහා කාමර 3ක් තියෙනවා. බාත් รู එක තියෙනවා. කෑම කාමරේ තියෙනවා. ඉතින් මේ ගෙදර මහනවා මේ වෙනකොට. ඒක නිසා තමයි මේ මහන දේවල් තියෙන්නේ. මෙතන තියෙනවා සිංක් එකක්. මෙතන තියෙන්නේ කෑම කාමරයට අදාළ සිංක් එකයි කෑම මේසෙයි බාත් รู එකයි තමයි එතන තියෙන්නේ. ඉතින් මෙහෙම පල්ලෙහාට පඩි 2 3ක් බැහැවුවම තියෙනවා මුළු තැන්ගේ මෙතන සිංක් එකක් තියෙනවා. මේ වෙද්දි නම් ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඊට අමතරව තව සිංක් එකක් තියෙනවා උයන තැන. ওই විදිහට තමයි මුළු තැන්ගේ තියෙන. මුළු තැන්ගයත් විශාල මුළු තැන්ගයක්. හැබැයි මුළු තැන්ගේ නම් වැඩ ඉවර නැහැ. තම පැන්ට්‍රි කබඩ් එහෙම ගහලා නැහැ. ඉතින් ඒක Tamanට කැමති විදිහට වෙනස් කරගෙන හදාගන්න පුළුවන්. මේ විදිහට මෙතනත් සිංක් එකක් තියෙනවා. දරලිපක් තියෙනවා. ඊට අමතරව ගෑස් එකෙන් උයන විදිහට ඒමත් තියෙනවා. නිරිස් ගලක් තියෙනවා. ඒ හැම දෙයක්ම කුස්සියේ තියෙනවා. කුස්සිය දොරෙන් එළියට ආවම මේ විදිහට තමයි එළියේ තියෙන්නේ. මෙතන ගෑරේජ් එකක් වගේ පොඩි කෑල්ලක් තියෙනවා. මෙතන දර එහෙම දාගන්න පුළුවන් පිළිවෙලට හදලා. ওই විදිහට තමයි මිදුල තියෙන්නේ. මෙතන ඉස්සරහා කෙලින්ම තියෙන ප්‍රධාන මාර්ගය. ඉතින් එළියේ මේ විදිහට තව බාත් รู එකක් තියෙනවා. මොකද එළියෙන් එන කෙනෙක්ට ওই විදිහට එතනත් කොමඩ් එකක් තියෙනවා. ඒ විදිහට බාත් รู එකක් එළියනුත් තියෙනවා. එතකොට මුළු බාත් รู ගණන 3ක් තියෙනවා මේ නිවසේ. ඔය තියෙන peer ගහක්. ඊට අමතරව මේ වත්තේ අයිනේ කෙසෙල් වගාව තමයි තියෙන්නේ. ඉතින් හොඳට කෙසෙල් හැදෙනවා. මේ තියෙන්නේ නිවසේ පිටිපස්ස. ඉතින් හැම පැත්තක්ම හොඳට ආවරණය කරලා තියෙන්නේ. මේ විදිහට බැම්මක් බැඳලා තියෙනවා. ඉස්සරහින් දැල ගහලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ප්‍රධාන පාර අයිනේ. ඉස්සරහම තියෙන ඕන මාළු ඊට අමතරව එළවලු ගෙදරට අවශ්‍ය ඒ දේවලුත් ළඟින්ම ගන්න තියෙනවා. මේ තියෙන්නේ පාරේ ඉඳන් බලපුවහම ගෙදර දිස් වෙන ආකාරය තමයි. මෙහි වටිනාකම කෝටි 3යි. පහළ තියෙන හිමිකාරණීගේ නම්බරයකට කෝල් එකක් දීලා ඔබට මිල සාකච්ඡා කරගත හැකිය.